ක්‍රිකට් ක්‍රීඩා කිරීම පහසු නැහැ. මතු පිටින් පෙන්වන්නට වඩා ඔවුන් ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදු කරනවා. නොයෙකුත් ආබාධ, තුවාල මේවා සාමාන්‍ය දේවල් වුණාට ජීවිත හානි වුණු අවස්ථාද ක්‍රිකට් ක්‍රීඩාව තුළදී අප දැක තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රීඩා කරන අතරතුර ඇති වූ දරුණු අනතුරු 10ක් පිළිබඳව. සංවේදී අය වීඩියෝව නොබලනවා නම් වඩා හොඳයි කියා මා සිතන අතරම මෙවැනි වීඩියෝ නැරඹීමට ඔබත් කැමති නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අංක 10. 2018 වර්ෂයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙවුත් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගයක් තුළදී ෂනන් ගේබ්‍රියල් එල්ල කර දෙවන්ත පහර ලොන් ඔන් සීමාවේ සිට කුසල් පෙරේරා උඩ පන්දුවක් ලෙස ලබා ගැනීමට යාමේදී මේ අවසනාවන්ත අනතුරට ඔහු මුහුණ දෙනවා. දැඩි වේදනාවෙන් සිටි කුසල් පෙරේරා ඒ මොහොතේම රෝහල් ගත කළත් කෙසේ නමුත් දැඩි ලෙස අසාධ්‍යව සිටි කුසල් තරගයේ පස්වන දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 81කට කඩලු 6ක් දෙවී ගිය අවස්ථාවේදී වෙළුම් පටිවල ආධාරයෙන් ඩිල්ඩුවන් පෙරේරා සමග එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අයුරු සැබවින්ම පුදුමයක්. Kusal Pereira didn't think he'll show up today, but he has. අංක 9. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැනබරාහිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ 30 වන පන්දුවාරයේ පැට් කමින්ස් යොමු කළ පන්දුවක් කෙලින්ම හිසේ වැදීමේදී දිමුත් වහාම රෝහල් ගත කළා. ඒ අවස්ථාවේ දිමුත් නොදවී ලකුණු 46ක් ලබා සිටියා. කෙසේ නමුත් දිමුත්ගේ හිසේ සිදු කළ MRI පරීක්ෂණ සුබදායී වූ බැවින් ඊට පසු දිනේ ඔහු නැවත පිටියට පැමිණ අර්ධ ශතකයක් රැස් කළ දැවී ගියා. අංක 8. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2005 දී පැවති එක්දින තරගයක් තුළදී යුවරාජ් සිං එල්ල කර පහරක් රැක ගැනීමට මිඩ් ඔෆ් කලාපයේ සිටි සනත් උත්සාහ කළා. කෙසේ නමුත් ඔහු එම හතරේ පහර වැළැක්වුවත් දකුණු අතේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වුණා. ඔහු පිටියෙන් පිටත් වෙන අවස්ථාවේදී මම එන්නම් යනුවෙන් කණ්ඩායමේ සමාජිකයෙකුට ප්‍රකාශ කළ ආකාරය ප්‍රශංසනීයයි. Also, partly I hope it's a partial dislocation. But he was, as a result, suffering because of that fall. 40 for 2. නැවතත් සනත් පන්දු රැකීමට නොපැමිණියට පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට ඔහු පැමිණියේ නැහැ. නමුත් ශ්‍රී ලංකා ඉනිම කඩලු 4ට ලකුණු 104ක පිළිතුරකදී ඔහු අංක 6 පිටකරු ලෙස පිටුවට පැමිණ නොදවී ලකුණු 43ක් ලබා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. සනත් කියන්නේ ආබාධ තඹ සතයකට මායිම් කරන ක්‍රීඩකයෙක් නෙවෙයි කියන්නේ මේක තවත් උදාහරණයක් තමයි. Some swing with Patan, but this is a fine shot. This is going to be for Sanat Jayasuriya, batting at a different position. Chase in the deep and no chance of cutting that one off. That was a top shot from Sanat Jay. Where they need to be in terms of run rate. First time I met up with Sanat. There it is. Sanat Jayasuriya puts an emphatic end to this match. Mahavanatapatu can smile, so too Jayasuriya, and Maharoop has played a wonderful hand in supporting the senior pro. The flags are waving. Sanat Jayasuriya, he batted at number 6 with a dislocated shoulder that was put back into place, but must have hurt him, but the performance didn't change. Sanat Jayasuriya with his gritty innings, man of the match. අංක 7. 2013 වර්ෂයේ පැවති කැරිබියන් ලීගයේදී ඇමේසන් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට දිල්ෂාන්ට අවස්ථාව ලැබුණා. මේ තරඟාවලියේ පැවති තරගයක් තුළදී ලකුණු 19ක් ලබා සිටි දිල්ෂාන්ට කිමන් රෝච් විසින් බවුන්සර් පන්දුවක් යොමු කරන අතර පන්දුව කෙලින්ම දිල්ෂාන්ගේ හිසේ වදිනවා. ඔහුගේ ඇහිදම අසලින් ලේබින් කිහිපයක්ද ගැලූ අතර වහාම ඔහු පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. කෙසේ නමුත් පිටියෙන් ඉවත් වූ දිල්ෂාන් 15 වන පන්දුවාරයේදී නැවත පිටියට පැමිණියේ ජයග්‍රහණයට පන්දු 16කින් ලකුණු 37ක් අවශ්‍ය වූ විටක. Contact with Dilshan. We never want anyone hurt. Yeah, concern on the piece of Kimaruch. Smile for the අංක 6. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයකදී
පැට් කමින්ස් යොමු කළ පන්දුවක් කෙලින්ම හෙල්මට් එකේ වැදීමෙන් කුසල් පිටියෙන් ඉවත් වූ අතර ඔහු නැවත පන්දුවට පහර දීමට පැමිණියේ නම් නැහැ. අංක 5. මේ සිදුවීම නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදු වූ අවාසනාවන්ත සිදුවීමක්. 2017 වර්ෂයේ පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් තුළදී ලහිරු කුමාරය වූ පන්දුවකට ශිකර් ධවන් ස්ලිප් කලාපයේ සිටි අසේල ගුණරත්නහට පහසු උඩ පන්දුවක් ලබා දුන්නා. කෙසේ නමුත් අසේල අතින් එම උඩ පන්දුව ගිලිහී ගිය අතර අසේලගේ වම් අතේ මහපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වුණා. අවාසනාවන්ත සිදුවීම නම් මැතිව්ස්කින් පසු තරඟ අවසන් කිරීමේ රාජකාරිය හිමිවීමට තිබූ එම සුපිරි ක්‍රීඩකයාගේ ක්‍රීඩා ගමනද එම ආබාධයත් සමගින් අවසන් වීම. අංක 4. මේ සිදුවීම නම් ඔබට මතක ඇති. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන 2020 තරගයේදී නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට ලකුණු 7ක් අවශ්‍ය වුණා. එම පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට නායක ලසිත් මාලිංග වනිදු හසරංග අතට පන්දුව ලබා දුන්නා. වනිදු ක්‍රියාත්මක කළ පළමු පන්දු දෙකෙන්ම කඩලු දෙකක් ගෙනහිළුවේ නවසීලන්ත කණ්ඩායම අතේ තිබූ ජය මදකට දුරස් කරමින් 19 වන පන්දුවාරයේ 3 වන පන්දුවට මිචෙල් සෙන්ට්නර් යෝධ පහරක් එල්ල කර අතර ඒ උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට කුසල් මෙන්ඩිස් සහ ශිහාන් ජයසූරිය උත්සාහ කිරීමේදී මේ අනතුරට ඔවුන් මුහුණ දුන්නා. Absolutely brilliant there, but then the knee. අංක 3. 1990 බෙන්සන් සහ හෙජර්ස් තරඟාවලියේදී මානා මේ අකර තත්ත්වයට මුහුණ දෙනවා. That's got to be called a no ball, and it is by the umpire at square leg. That's well bowled, probably too high, but that was a nasty one. That swung back, and that's what Rodney Marsh was talking about. Pace and swing. Oh, that's just about cut him in half. Right. Oh, 2 in a row. Oh, that's terrible. That's very painful. It's very painful, yet the whole commentary box seems to laugh every time it happens. It's not funny. I can promise you it's not funny, but the best thing you can have a look at the two deliveries that caused this problem. Both very sharp. And Hadama going off the ground, and right, we're taking time to recover. Tired, hurt, and that's scoring. අංක 2. 1999 වර්ෂයේ කාල්ටන් ඇන් යුනයිටඩ් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී බ්‍රෙන්ඩන් ජුලියන් යොමු කළ පන්දුවක් කෙලින්ම වැදීමෙන් සනත් ජයසූරිය දැඩි වේදනාවට පත් වුණා. කනගාටුදායක කරුණ නම් මහත් වරුන්ගේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරමින් කිසිදු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් සනත්ගේ තත්ත්වය ගැන කිසිදු තැකීමක් නොකිරීම. Nasty blow. No, we were talking about this wicket. Well, he's obviously got a bit of a problem, but they've got to do everything. He's got to do everything he can to stay out there, of course, unless, look, he's getting a bit wobbly on the feet there as well, I think. It's amazing when the physio comes out and you've got this big bruise and it's swollen and he grabs it and presses it and says, does that hurt? Yeah. Of course it hurts, that's why you're here. Yes, the magic spray will fix it. Obviously going off. Just have a look at this delivery now. Just watch how it rears up from nowhere and hits him on the arm. Misses that arm guard of his, which is actually seems to me to have just slid up his arm a little bit. And you can see at this stage he's in real trouble. I'm not sure that he could have done what he was doing there with that arm of his. Just watch this. He actually then uses that hand to take his glove off. And I think if you've broken your arm in that play, I'm not too sure that you could do what he's doing right there, whipping his. අංක 1. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 2017 වර්ෂයේ පැවති තරගයක් තුළදී කඩලු රකිමින් සිටි දික්වැල් අතට පන්දුව ඔහු චාමර කපුගෙදර අතට විසි කරනවා. කෙසේ නමුත් කපු පන්දුව දකින්නේ නැහැ. කපුගේ මුහුණේ ඉදිමුණු තුවාල දැකීමෙන් අපට ඔහුගේ වේදනාව හිතා ගන්නට පුළුවන්. කපුගෙදර යම් අපහසුතාවයකට පත්වී තිබෙන ආකාරයක් පෙනියන්නේ ඔහු ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා පන්දු රැකීමෙන්.